සර් බැංකුවල සේෆ්ටි ලොකර්ස් කියලා තියෙනවද? ඔව් පුතේ. ඕකට අපි කියන්නේ සේෆ්ටි ලොකර්ස් කියලා. සිංහලෙන් කියනවා ආරක්ෂිත සේප්පු කියලා. කෙනෙක්ට පුළුවන් තමුන් ගාව තියෙන වටිනා ලියකියවිලි වගේ දේවල්, වටිනා දේවල් මේ ලොකර් එකකට දාලා ආරක්ෂා කරගන්න පුළුවන්. සර් එතකොට ඒකට ගාස්තුවක් අය ගන්නවද? ඔව් පුතේ, බැංකුව අනිවාර්යයෙන්ම ඕකට ගාස්තුවක් ගන්නවා. ඒ ගාස්තුව වාර්ෂිකව අය කරනවා. දැන් ඔය ලොකර්ස් වල තියෙනවා එක එක ප්‍රමාණයේ ලොකර්ස්. මම පැහැදිලි කරන්නම් කොහොමද මේකේ මේ ගාස්තුව අය වෙන්නේ කියලා. බැංකුව වලින් ලබා දෙන ආරක්ෂිත සේප්පු සේවා, සේෆ්ටි ලොකර්ස් කියලා අපි කියනවා. අද වෙනකොට බැංකු පද්ධතිය කොච්චර දියුණුද? ඔයා ගාව තියෙන්න පුළුවන් බොහොම වටිනා ලියකියවිලි. අපි තුමු ඉඩම්බල ඔප්පු කියලා. ඔබේ වාහනේ තියෙන ලියාපදිංචි පොත කියලා හිතන්නකෝ. ඔබ ගාව තව ස්වර්ණාභරණ හරි මොනවා හරි වටිනාකමක් සහිත දේවල් තියෙනවා නම් ඔබට ඒක තනියෙන් ආරක්ෂා කරලා තියාගන්න අමාරු නම් අද වෙනකොට බැංකුව අපිට ලොකු සහයක් දීලා තියෙනවා. ඒ තමයි ආරක්ෂිත සේප්පු සේවා. මේක ගන්න ඔබට තියෙන්නේ සේවින්ස් account එකක් හරි FD එකක් හරි ආරම්භ කරලා ඒකේ මුදලක් පවත්වාගෙන යන්න වෙනවා. මොකද බැංකුව අපිට මේ ලබා දෙන ලොකර්ස් විවිධ ප්‍රමාණයෙන් ලබා දෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා ඒගොල්ලෝ කියනවා. මේ ලොකර්ස් වල ප්‍රයිස් එක අපි ගන්න ලොකර් එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම වාසිය. බැංකුව ඇරලා තියෙන ඕනම වෙලාවක අසීමිතව ඔබට මේකට පිවිසෙන්න පුළුවන්. මොකද ඔබට යතුරක් ලැබෙනවා, බැංකුව ගාවත් යතුරක් තියෙනවා. මේ යතුරු දෙක එකතු වුණාට පස්සේ තමයි මේ ලොකර් එක අරින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔබ කවුරු හරි කෙනෙක්ව නම් කරනවා නම් ඒ අයටත් මේකට ගිහිල්ලා ඔබේ අවසරය ඇතුව ඒ අදාළ ලියකියවිලි ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔබට බොහොම රිලැක්ස් එකේ ඔබේ ව්‍යාපාර කටයුතු කරන්න මේ වගේ ලොකර් එකක් තියෙන එක ගොඩක් වාසියක් වෙයි. ස්තුතියි.